සුබම සුබ දවසක් කියලා ඔයාලා සියලු දෙනාම මිකී ප්‍රෝ YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මම අද ඔයාලට free gift එකක් දෙන්න හැදුවා. ඒ කියන්නේ හිතුවා ඔයාලගේ Facebook page ටික grow කරගන්න ඕනි කරන USA හරිද USA group list එකක් දෙන්න කියලා හිතුවා. ඉතින් මේ තියෙන list එක ඉතින් මේක use කරන විදිහත් මම ඔයාලට කියලා දෙනවා. ඉතින් මේක ගන්න විදිහත් මම ඔයාලට වීඩියෝ එක මැදදී කියලා දෙන්නම්. ඒ වගේම අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ ඔයාලට audience එකක් grow කරගන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ ඔයාලා හිතන්න ඔයාලා YouTube channel 3ක් විතර කරනවා. හරි ඔයාගේ එක channel එකකට විතරක් views ඇවිල්ලා අනිත් ඒවාට views නැත්තම් ඒකේ views හදාගන්නේ කොහොමද කියලා මම ඔයාලට කියලා දෙනවා. ඒ වගේම Facebook එකේ page වලට views එන්නේ නැත්තම් ඔයාලා හිතන්න මේ group වලින් views එනවා කියලා. ඒකේ ඉන්නේ පොඩි ප්‍රමාණයක්. ඒ වුණාට ඔයාලට තව views හදාගන්න ඕන නම් ඒක හදාගන්න විදිහත් මම ඔයාලට අද මේ වීඩියෝ එකකින් කියලා දෙනවා. ඉතින් වීඩියෝ එක skip කරන්න එපා. ඒ වගේම ඔයාලා මගේ WhatsApp channel එකක් තියෙනවා. ඒකට join වෙන්න. ඒ වගේම මගේ channel එක subscribe කරන්න කියලා මම ඔයාලට ආදරයෙන් මතක් කරනවා. එහෙනම් අපි අද වීඩියෝ එකට යමු. හරි. ඉතින් මම ඔයාලට මුලින්ම කියලා දෙන්නේ මෙන්න මේ group ටික use කරලා කොහොමද page එකක් build කරගන්නේ. එහෙම නැත්නම් page එකේ audience එක grow කරගන්නේ කොහොමද කියලා මම මේකෙන් කියලා දෙන්න මුලින්ම. වෙලා තිබ්බොත් මම ඔයාලට අර අනිත් ක්‍රමෙත් කියලා දෙන්නම්. එහෙම නැත්නම් ඒක මම ඔයාලට වෙනම වීඩියෝ එකකින් අනිවාර්යෙන් ඊළඟ වීඩියෝ එකෙන් ගේනවා. හරි. එහෙනම් අපි අද වීඩියෝ එකට යමු. ඉතින් මෙතනදී ඔයාලට කියන්න ඕනි මේ මෙතන තියෙනවා දැන් page මේ group ගොඩක්. හරිද? මෙතන group ගොඩක් තියෙනවා. ඉතින් මේ group වලින් සමහර ඒවා active නැති වෙන්න පුළුවන්. සමහර ඒවා active තියෙන්න පුළුවන්. ඉතින් අන්න ඒක ඔයාලට හොයාගන්නේ කොහොමද කියලා මම මේ වීඩියෝ කියන්නම් මුලින්ම. ඊට පස්සේ ඔයාලට මේවට join වෙන්න පුළුවන්. ඉතින් මෙතන ඔයාලට group ඔක්කොම active වෙන්න ඕනේ නැහැ. මෙතන group පහක් වගේ active තිබ්බනම් හොඳටම ඇති. පහක් ඕනෙත් නැහැ. හරියට වැඩක් කරනවා නම් group දෙකක් වගේ තිබ්බත් ඇති. හරි. ඉතින් අපි යමු මුලින්ම Facebook එකට යනවා මම මේ වගේ. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ තියෙන මගේ කියන්නේ මේ මගේ වෙන account එකක් මේ නමින් හදපු එකක්. ඉතින් ඔයාලට කරන් දෙන්නේ මෙච්චරයි. මුලින්ම ඔයාලා වෙනම ප්‍රොෆයිල් එක හදාගන්න. ඔයාලා තියෙනවා නම් කමක් නැහැ. මොකද ඔයාලා ලංකාවකින් ජොයින් වුණත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ වුණාට මේ වගේ වෙනම එකක් කැමති නම් යූස් කරන්න. හරිද? ඊට පස්සේ ඔයාලට තියෙන්නේ දැන් මම කියන්නේ group active ඉන්නවද කියලා බලන්න group එකේ කට්ටිය. ඒකට ඔයාලට හොඳම දේ තමයි දැන් මෙතන බලන්න පුළුවන් මේ ජනවාරි 1 වෙනිදා දාපේ මේ මගේ group එක මම join වෙලා ඉන්න එක. මෙතන ජනවාරි 1 වෙනිදා කියලා පෙන්නනවා. එතකොට ඔයාලට බලන්න පුළුවන් මේ කියන්නේ මේ post එකේ. ඒ කියන්නේ මේ group එකේ දාලා තියෙන post එකේ මේ reaction ගන්න. ඔයාලට බලන්න පුළුවන් 736ක් තියෙනවා, comment 20ක් තියෙනවා, shares 286ක් තියෙනවා. එතකොට මේක දැන් මේක නම් පළවෙනිදාට දාපු හින්දා වෙන්නේ නැති කියලා හිතනවා නෑ. ඉතින් මේ active තියෙන හින්දා තමයි මේ වගේ post එකකට උනත් ඔයාලට පේනවා මේ reach එකක් එන්නේ. හරිද? අපි බලමු එහෙනම් මේක ඇතුළට ගිහිල්ලා. ඉතින් මේ තියෙනවා දැන් පැය 5කට කලින් අවුලක් නෙමෙයි. ඔයාලට බලන්න පැය 15කට කලින් දාපු එකටත් මේ තියෙනවා. යන්නේ එතකොට ඔයාලට මේ වගේ තමයි ඔයාලට post ඒ කියන්නේ group එකක් active තියෙනවා කියලා බලා ගන්න පුළුවන් ප්‍රධානම ක්‍රමය තමයි මේක. ඒ කියන්නේ දාලා තියෙන post වලට වැටෙන reaction, comment, shares ගානේ දාලා බලා ගන්න තියෙන්නේ. හරි ඕක තමයි අංක 1. ඊට පස්සේ තමයි ඔයාලා මේ group එකේ ඉන්න audience එක කවුද කියලා බලන්න ඕනේ. මොකද active නැත්නම් මොන audience එකකින් දිහා වැඩක් නැහැ group එක. USA නෙවෙයි UK නෙවෙයි Canada කොහේ ඉඳියා වැඩක් නැහැ. මේ වගේ reaction එන්නේ නැත්නම්. හරිද? ඊට පස්සේ ඔයාලට තියෙන්නේ මේකේ audience එක බලන්න. හරි? දැන් ඔයාලගේ audience එක බලන්නේ මේ ඔයාලා බලන්න පුළුවන් මේ comment දාලා දෙනවා මේ comment වල උඩට ගියාට පස්සේ දැන් මේක නම් පෙන්වන්නේ නැහැ. බලමු මේ profile එකේ. ඒක පෙන්වනවා මේ වගේ පෙන්වනවා. මේ තියෙන්නේ මේ live in කියලා පෙන්වනවා, live in කියලා පෙන්වනවා. එයා ඉන්නේ කොහෙද කියලා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ආයේ මේක ගියාට පස්සේ මෙයා කොහෙද කියලා බලා ගත්ත හැකි. එයාගේ පෙන්වන්නෙත් නැහැ. මෙයා කොහෙද කියලා මේ පෙන්වන්නේ මේ. හරි මේ විදිහට ඔයාලා මේ audience එක බලා ගන්න. හරිද? පොඩ්ඩක් බලන්න ඉතින්. මේ දාලා තියෙන කමෙන්ට් උඩට ගිහලා ඉතින් මේක අමාරු දෙයක් නෙමෙයි නේද? පෙන්නනවනේ මේ විදිහට. ඉතින් මේ මෙයා කොහෙද මේ කොලරාඩෝ. හරි ඉතින් අවුලක් නෑනේ. කියලා ඔයාලට බලන්න පුළුවන්. හරි. මේ කැලිෆෝනියා. ඉතින් මේ group එකත් හොඳයි. හරිද? ඊට පස්සේ ඔයාලා බලන්න මේගොල්ලෝ දැන් මම කිව්ව මුලින්ම group එක activeද බලන්න. ඊට පස්සේ audience එක බලන්න. ඊට පස්සේ ඔයාලා බලන්න මෙයාලා මේ comment දාන්නේ profile එකකින්ද එහෙම නැත්නම් page එකකින්ද කියලා. ඒක ඔයාලට බලා ගන්න පුළුවන්. මේවා උඩට ගියාට පස්සේ ඔයාලට පෙන්නාවි මේ තියෙන්නේ add friend කියලා දිනවා. එතකොට සමහර ඒවා පෙන්නනවා මේ follow කියලා. හරිද? මේ follow කියලා පෙන්නනවා. හරිද? සමහර ඒවා දැන් follow කියලා පෙන්නනවා. දැන් මේ වෙනක
පෙන්නන්නේ නැහැ. දැන් මෙයාලා මේ පෝස්ට් දාලා තියෙන මේක නම් ෆලෝ කියලා පෙන්නනවා. ඉතින් බලන්න ඕපන් කරලා ඊට පස්සේ මෙයාලා දැන් කියන්නේ මේ ප්‍රොෆෙෂනල් මෝඩ් එක ඔන් කරන්න පුළුවන් නේ. දැන් මෙතන තියෙනවා මේ මෙයා බලන්න මෙහෙම ගිහිල්ලා මෙයාගේ ෆලෝවර්ස්ලා 12000ක් ඉන්නවා. ඉතින් මේ වගේ ඔයාලට බලන්න පුළුවන්. දැන් මෙයාලා නම් මේ මෙයාලා ගොඩක් කල් ඉඳලා ඉන්න කට්ටිය. ඉතින් ඔයාලට පුළුවන් මේකේ පෝස්ට් දාන්න. දැන් මම ඔයාලට එකක් පෙන්නන්නම්. මෙතනින් අරන් ගෲප් එකක්. හරිද? මෙතනින් ගෲප් එකක් අරන් ඔයාලට මම පෙන්නන්නම්. මෙන්න මේ වගේ එකක් ගත්තම මේ වගේ එකක් ඕපන් කරගත්තා. හරිද? ඉතින් මේක ඔයාලට බලන්න පුළුවන්. මේකත් අවුලක් නෑ මේ ගෲප් එක. ඉතින් මේ වගේ පෝස්ට් තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් මේ. මේකත් ඇක්ටිව් තියෙනවා. ඉතින් මේ පැය 12කට කලින් දාපු එකක්. ඉතින් ඒකෙත් ඇක්ටිව් තියෙනවා. මේ අවුලක් නෑ පෝස්ට් වලට. හොඳ ඇක්ටිව් තියෙනවා. හරි. ඔයාලට මෙහෙම බලන්න පුළුවන්. ඊට පස්සේ මේක අර මම කිව්ව ටික තමයි ආයි කියන්න තියෙන්නේ. හරිද? ඉතින් මේකේ තියෙන නිව්යෝක් USA කට්ටියමයි. ඉතින් ඊළඟට ඔයාලා කරන්න ඕනේ මේකේ මෙයාලා දාලා දෙන පෝස්ට් වල වර්ගය බලන්න. හරි. මෙයාලා දාලා දෙන මොන වගේ පෝස්ට්ද? මෙයාලා පෝස්ට් අරන් තියෙන්නේ කොහොමද? මෙයාලගේ ඔරිජිනල් පෝස්ට්ද මේ තියෙන්නේ? ඔන්න ඔය ටික ඔයාලා බලන්න ඕනේ. හරිද? ඒක බලන්න ඔයාලට තියෙන එකම ක්‍රමයක් තමයි මේක ක්‍රමයක්. ඉතින් ඔයාලට බලන්න මේ පෝස්ට් එක ඕපන් කරගන්න. වෙනම ඕපන් කරගෙන ඔයාලට පුළුවන් Google Lens එකට යන්න. හරිද? Google Lens එකට ගිහිල්ලා ඔයාලට පුළුවන් බලන්න මේ පෝස්ට් එක තව කොහෙද යූස් වෙලා තියෙන්නේ කියලා. ඉතින් ඔයාලට බලා ගන්න බලන්න මේ තියෙනවා. Pinterest එකේ මේ වගේ පෙන්නනවා මේ. එතකොට ඔයාලට පුළුවන් මේවා තව තැනකින් අරන් තමයි මේ දාලා තියෙන්නේ කියලා බලන්න. හරිද? මේ තියෙන තව තැනකින් අරගෙන තමයි මේ දාලා තියෙන්නේ මේ group වලට. හරි. ඉතින් ඔයාලට පුළුවන් මේ වගේ බලන්න. ඉතින් ඊට පස්සේ මම මෙතනින් දැන් එකක් ඕපන් කරගන්නවා මෙන්න එහෙම. වෙනම ඕපන් කරගන්නවා. ඉතින් බලමු අපි ඒකේ මොකක්ද දෙන්නේ කියලා. ඉතින් ඔයාලට බලන්න පුළුවන් දැන් ඒක ආවේ වෙන group එකක. දැන් මේ වෙන group එකක. හැබැයි මේකේ ඇඩ්මින් එකයි. හරිද? තොරාට බලන්න පුළුවන් මේ ඇඩ්මින් එක්කෙනයි මේක ඇඩ්මින් එක්කෙනයි. හැබැයි අපි බලමු මේ group එකට ගිහිල්ලා group එකට ගියාට පස්සේ group දෙකක්. හරිද? group වර්ග දෙකක්. දැන් මේක මේ වෙන group එකක් මේ වෙන group එකක්. ඉතින් ඔයාලට දැන් අර මේ විදිහට ඔයාලට පුළුවන් වෙනම කියන්නේ තව same group. ඒ කියන්නේ මේ කැටගරියට අදාළ තව same group ඔයාලට හොයාගන්න පුළුවන්. හරි. දැන් මේක බලමු මොකක්ද කියලා අපි ඕපන් කරලා. එතකොට ඒකත් group එකකින් ආපු එකක්. අපි බලමු මේ පරණ post එකක්. ඒකෙත් ඇක්ටිව් බලමු අපි. අවුලක් නෑ. ඒකත් හොඳ group එකක්. දැන් බලන්න ඒකත් අර ඒ වගේ හම්බ වෙනවා. දැන් ඒකත් මේ ඇක්ටිව් තියෙන group එකක්. ඉතින් ඔයගේ ඔයාලට group හොයාගන්න පුළුවන්. හරිද? ඊට පස්සේ දැන් මේ වගේ post හොයාගන්න පුළුවන් ඔයාලට. ඊට පස්සේ same post. දැන් මේකට same තමයි මේක මේ Reddit එකේ තියෙන post එකක් මේ. ඒක same. ඊට පස්සේ මේකත් same. මේ same ඒවා තමයි පෙන්වන්නේ Google Lens එකෙන්. හරිද? මේ කියන්නේ මේවා same වගේ same නේ. ඒතකොට ඒවා පෙන්වනවා. ඔයාලට පුළුවන් මේවා use කරන්න. මේ group වලට ඇවිල්ලා දාන්න. හරි. ඊට පස්සේ ඔයාලගේ දැන් කියලා දුන්නා. දැන් ඔයාලට ඊළඟට තියෙන්නේ කොහොමද අපි page එක grow කරගන්නේ කියන එකනේ. page එක grow කරගන්න මුලින්ම ඔයාලා page එකෙන් post දාන්න එපා. හරිද? page එකෙන් group වලට post දාන්න එපා. ඔයාලා මුලින්ම ඔයාලගේ profile එක use කරලා post දාන්න. හරිද? ඊට පස්සේ ඔයාලගේ page එකේ තියෙන දැන් ඔයාලා page එක හදන්න ඕනේ මේකෙන් නෙමෙයි. හරිද? ඔයාලගේ මේ ඔයාලගේ normal profile එකෙන් නෙමෙයි. ඒ කියන්නේ ඔයාලගේ original profile එකක් ඇදනේ. මේක නෙමෙයි. ඔයාලගේ original එකෙන් හදලා මේකට දෙන්න access. හරිද? මේකට access දෙන්න. ඊට පස්සේ මේක ඒ කියන්නේ ඒකේ දාන post මේකේ share කරන්න. ඒ කියන්නේ page එකේ ඒවා මේ group එක මේ වාගේ profile එකේ share කරන්න. හරිද? හැබැයි ඒ post එකම ඔයාලා group වල දාන්න එපා. ඔයාලා ඒ හා සමාන same post එක ඔයාලගේ group වල දාන්න. හරිද? එතකොට ඕකෙන් වෙන්නේ ඔයාලගේ profile එක build වෙනවා. ඔයාලගේ profile එකේ කට්ටිය එනවා කියන්නේ ඊට පස්සේ එන කට්ටියට පෙන්වන්නේ ඔයාලා share කරලා තියෙන මේ ඔයාගේ profile එකේ ඔයාලා share කරලා තියෙන page එකේමනේ ඒව තමයි පෙන්වන්නේ. ඊට පස්සේ අර එන කට්ටිය කාලයක් යද්දී ඔයාලගේ group එකට ඒ කියන්නේ group එන්නේ sorry මේ page එකට යනවා. හරිද? ඊට පස්සේ ඔයාලා page එක follow කරනවා. ඒ විදිහට තමයි ඔයාලා හදා ගන්න ඕනේ. නැතුව ඔයාලට කවදාවත් ඔයාලගේ page එක use කරලා direct post දාන්න දෙන්නේ නැහැ මේකේ. හරි? හරි ඔයාලා ඒ විදිහට තමයි කරන්න ඕනේ. ඉතින් මම හිතනවා ඔයාලට ඒක පැහැදිලි ඇති කියලා. ඔයාලා ආයෙ මම ඕනනම් කියන්න මුලින් ඉඳලා සාරාංශයක් වශයෙන් කිව්වොත් ඔයාලා මුලින්ම group එකක් ගන්න. group එක කරන් ඒකේ active බලන්න. reaction share and comment. ඊට පස්සේ audience එක බලන්න. හරි ඊට පස්සේ audience එක බලන්න. ඊට පස්සේ audience එකේ අය
පෝස්ට් දාලා තියෙන්නේ ප්‍රොෆයිල් එකෙන්ද පේජ් එකෙන්ද බලන්න. ඊට පස්සේ ඔයාලා මොකෙන් දාලා එයාලා මොකෙන් දාලා තිබ්බා ඔයාලා ප්‍රොෆයිල් එකක් හදාගන්න වෙනම ප්‍රොෆයිල් එකක් හදාගන්න. අන්නේ ප්‍රොෆයිල් එකෙන් ඔයාලා ඒ ගෲප් එකට පෝස්ට් දාන්න. හරිද? ඊට පස්සේ ඔයාලගේ පේජ් එකේ තියෙන්නේ ඔරිජිනල් පේජ් ඔයාලගේ ඔරිජිනල් ප්‍රොෆයිල් එකෙන් පේජ් එක හදන්න. ඊට පස්සේ ඔයාලා අර ෆේක් හදපු එක කියන්නේ ෆේක් හදපු ප්‍රොෆයිල් එක දිනවනේ. ඒකට ඔයාලා ඇක්සස් දෙන්න. ඇක්සස් දීලා ඔයාලා ඒ පේජ් එකේ පෝස්ට් මේ ඔයාලගේ නෝමල් එකේ නැත්නම් ඒ කියන්නේ ෆේක් හදපු එකේ ෂෙයා කරන්න. ඊට පස්සේ ඔයාලට අර එන ඔඩියන්ස් එක ඔයාලගේ ප්‍රොෆයිල් එක through තමයි ඔයාලගේ page එකට යන්නේ. හරිද? ඒ විදිහට ඔයාලට පුළුවන් grow කරන්න මේක එක ක්‍රමයක්. ඉතින් මේක ගොඩක් සාර්ථකයි. මොකද ඔයාලගේ page වලට කෙලින්ම කෙලින්ම page වලින් group වලට දැම්ම ban කරනවනේ ඉතින්. එහෙම ප්‍රශ්න මොකුත් එන්නේ නැහැ. හරි. ඉතින් මම හිතනවා මේක ඔයාලට මේ ටික ඔයාලට හොඳටම ඇති ඔයාලගේ page එක grow කරගන්න කියලා. ඉතින් ඊළඟට මම ඔයාලට කිව්වනේ අර gift එකක් දෙනවා කියලා. ඉතින් මේ gift එක කියන්නේ මේ page ටික මම ඔයාලට දානවා මේ මගේ WhatsApp group channel එකක් තියෙනවා. ඒකේ දානවා. ඔයාලට පුළුවන් ඒකෙන් ගන්න. ඒක හරහා ගන්න. ඉතින් ඒකට මේක මම කමෙන්ට් එකක් විදිහට දාලා තියන්නම්. ඒ වගේ වීඩියෝ එකේ description එකේ ඇති. ඉතින් ඔයාලට පුළුවන් ඒ දෙක හරහා ඔයාලට ඒක ගන්න. ඉතින් මම ඊළඟට ඔයාලට වීඩියෝ එකක් කියලා දෙනවා. ඔයාලගේ audience එක හරියටම grow කරගන්නේ කොහොමද කියලා. එහෙනම් අපි ඒ වීඩියෝ එකෙන් හමු වෙමු.